ආටිෆිෂල් ඉන්ටලිජන්ට් එහෙම නැත්නම් AI කියන්නේ වර්තමානයේ ගොඩ දෙනෙක් භාවිතා කරන වගේම හැමෝම කතා වෙන දෙයක්. ඒ වගේම මේ ජෙනරේටිව් AI කියන දේ එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් හරි ප්‍රොම්ප්ට් එකක් හරි දීලා ඉමේජ් එකක් ජෙනරේට් කරන එක අපි හැමෝම කරන්න පටන් අරගෙන තියෙනවා. OpenAI ChatGPT, Leonardo AI වගේ මොඩල්ස් පාවිච්චි කරලා අපි විවිධ ජෙනරේෂන් කරලා තියෙනවා. නමුත් මේ ටූල් පාවිච්චි කරනකොට අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක ඒ විදිහටම ලබා ගන්න බෑ. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියන්නේ මේ හැම ටූල් එකකටම වඩා හොඳ AI මොඩල් එකක් ගැන. ඒ තමයි Google Gemini ගේ රන් වෙන අලුත්ම Nano Banana. එහෙමත් නැත්නම් Gemini 2.5 Flash කියන AI මොඩල් එක ගැන. අපි දැන් බලමු මොකක්ද මේ Nano Banana කියලා කියන්නේ. කොහොමද මේක පාවිච්චි කරන්නේ? මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ හැම දෙයක් ගැනම. මුලින්ම PC එකකින් හරි mobile එකකින් හරි වගේ web browser එකකට ගිහලා මෙන්න මේ විදිහට Google AI Studio කියලා search කරගන්න. ඊට පස්සේ එන පළවෙනි search result එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට try nano banana කියලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා Gemini app එක download කරගෙනත් මේක use කරන්න. try nano banana කියන එකට click කරලා එහෙම නැත්නම් create image කියන එකට select කරාට පස්සේ අපිට පුළුවන් අපේ photo එකක් මෙතනට upload කරලා අපිට අවශ්‍ය දේ text එකක් විදිහට දීලා photo එක edit කරගන්න. විශේෂම දේ තමයි English වලින් නැතුව අපි දන්න සිංහලෙන් මේකට අවශ්‍ය දේ type කරලා generate කරගන්න පුළුවන්. අපි upload කරපු photo එකේ ඉන්න කෙනා එහෙම නැත්නම් තියෙන content එක වෙනසක් වෙන්නේ නැතුව අපිට අවශ්‍ය දේ විතරක් වෙනස් කරගන්න මේ මොඩල් එක පාවිච්චි කරලා පුළුවන්. වෙනත් AI මොඩල් වලින් අපි image එක generate කරගන්නකොට ලබා දෙන photo එකේ ඉන්න කෙනා photo එකේ තියෙන content එකේ විවිධ වෙනස් වීම් අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේ nano banana පාවිච්චි කරලා අපිට පුළුවන් මේ content එක එහෙම නැත්නම් අපි ලබා දෙන photo එකේ ඉන්න කෙනාගේ කිසිම වෙනසක් වෙන්නේ නැති වෙන්න photo එකේ විවිධ වෙනස්කම් කරගන්න. Photoshop වගේ advanced software එකක් පාවිච්චි කරලා විනාඩි ගණන් පැය ගණන් කරන වැඩක් මේ AI මොඩල් එක පාවිච්චි කරලා තප්පර කීපයකින් කරගන්න පුළුවන්. ඒ වගේම අපි දෙන pencil art එකක් sketch එකක් වගේ මේක රියල් ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නත් මේ ටූල් එක හරහා පුළුවන්. ඔයාලට මේක ගැන දැනන අදහස පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ලයික් කරන්න, ෆලෝ කරන්න. ඔයා මේ වීඩියෝ එක බලන YouTube එකෙන් නම් අනිවාර්යයෙන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.